හායි හිසකෙස් ගැන කතා කරද්දී හිසකෙස් වැටීම පැලීම වගේම විශේෂයෙන්ම හිසකෙස් සුදුවීම ගැන අපි කතා කරනවා. ඇත්තට මේ සුදුවීම කියන්නේ මේක රෝගී තත්ත්වයක්ද කියන දේ අපි දැනගෙන ඉන්න ඕනේ. මේක අපි විද්‍යාත්මකව කැනයිටිස් කියන වර්ගයේ හඳුන්වනවා. අපි ඉස්සර කතා කරා වගේ මේ හිසකෙස් ගසේ කියුටිකල් එක කෝටෙක්ස් එකේ තමයි මේ මෙලනින් සහ පිග්මන්ට් එක තියෙන්නේ. ගොඩක් දෙනෙක්ගේ මේ කෝටෙක්ස් එකේ තියෙන පිග්මන්ට් එක අඩු වුණාම හිසකෙස් සුදුවීම තත්ත්වයටපත් වෙනවා. මේකට අපි తాවකාලික දේවල් කරාට නමුත් ස්ථීර වශයෙන් නිට්ටාවටම හිසකෙස් සුදුවීම නවත්තන්න කිසිම බෙහෙතක් මේ වෙනකන් හොයාගෙන නැහැ. නමුත් අපි తాවකාලිකව ඒකට ප්‍රතිකර්මයක් විදිහට ග්‍රේ හෙයාර් කවරින් වලට පුරුදු වෙලා තියෙනවා. අපි දැනගන්න ඕනේ ග්‍රේ හෙයාර් කවර් කරද්දී අපිට ගැළපෙන කලයක. normally international color chart එක අනුව අපිට base colors 10ක් තියෙනවා. black, natural black, dark brown, medium brown, light brown, dark blonde, medium blonde, light blonde, very light blonde and lightest blonde කියලා. ඒකට ආවේනික වෙච්ච pigment 10කුත් තියෙනවා. ඔයාලට ඒක පේනවා ඇති. නමුත් අපි dark brown එකක අපි ඉන්න කෙනෙක් black එක තෝරගත්තොත් මේ hair grey ආකාර එකකදී අපිට ඒක අසාමාන්‍ය විදියට ඒක හිසකේස් ඒ කියන්නේ ඩාර්ක් ගතිය වැඩිය පේනවා. ඒක නිසා අපි හැමතිස්සෙම පුරුදු වෙන්න ඕනේ අපිට ගැළපෙන බේස් කලර් එකට මැච් වෙන හෙයාර් ග්‍රේ හෙයාර් කවරින් එක කරන්න. ඒ වගේම අපි දැනගන්න ඕනේ එකට එක අනුපාතය. ඒ කියන්නේ ටියුබ් එකේ මිලිලීටර් 60ක් තියෙනවා නම් අපිට අවශ්‍ය ප්‍රමාණයට ඒ ගන්න ප්‍රමාණය හා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඒ සමානයෙන් ගැනීමට අපි මතක තියාගන්න ඕනේ. හොඳින් වොෂ් කරගත්තේ හෙයාර් එකට මේ මිශ්‍රණය කියන්නේ ඇප්ලයි කරලා ඒ තියෙන නිෂ්පාදකයේ තියෙන ඇඩ්වයිස් පිළි අරගෙන විනාඩි 30ක් හෝ 45ක් කරනම වොෂ් කරා නම් අපිට ඒ తాවකාලිකව මේ ග්‍රේ හෙයාර් එක අපිට රැක ගන්න පුළුවන්. සහ අපි වොෂ් කරන විදිහ අනුව තමයි සුමානයක් හෝ සුමාන දෙකක් අතර කාලයක් තියාගන්න පුළුවන්. ඉතින් తాවකාලික විසඳුමක් මේ ග්‍රේ හෙයාර් එකට දුන්නේ. ආයි නැවතත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙනකම් රැඳී සිටින්න. Thank you.